මේ අග්‍ර ලංකා සංවිධානය කියලා කියන්නේ මොකක්ද? අග්‍ර කියලා පටන් ගනිද්දී ඇත්තටම පරමාර්ථයක් තියෙන්නේ නැති. මම මේකෙන් මෙන්න මේ වගේ දෙයක් කරනවා, මම මේ වගේ දෙයක් ජනතාවට දෙනවා වගේ පරමාර්ථයක් තියෙන්නේ නැති. ඒ පරමාර්ථයන් මොනවාද? සිහිනයක් තිබ්බද පිටුපස සහ අභිප්‍රේරණයන් මොනවාද කියන කාරණේ මම කියන්න. කැමතියි දැනගන්න. ඇත්තට මේ නම ලබා දෙන්න ගොඩාක් පිහිට වුණා අපේ පූජනීය බලංගොඩ රාධ හ්ම්. හාමුදුරුවන්. මොකද උන්වහන්සේගේ බෙලිහුල් අරණ්‍ය සේනාසනයේ මම බොහොම ළඟින් යනවා. උන්වහන්සේගේ අමාදොර විවරයේ සදහම් පදනමේ ඔබ පූර්විකාවේ කියපු අමාදොර විවරයේ සදහම් පදනමේ ජාතික හා ජාත්‍යන්තර සංවිධාන කටයුතු දැනටත් මෙහෙවනවා. ඉතින් උන්වහන්සේගේ ආශ්‍රය නිශ්‍රය විසින් මා සිතන පතන ලෝකය මං හිතන විදිහ මගේ ජීවන විලාශය ලයිෆ් ස්ටයිල් එක කොටිම කරමින් තරුණ දරුවන්ට ඔහොම කිව්වොත් මතක තියෙන්නේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ගත්තා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ අග්‍ර කියන නම ලැබෙන්න හේතුන දැන් අපි බුද්ධ ශාසනය හම්බෙනවා අග්‍ර ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවිකා, අග්‍රස්ථාන, අග්‍ර උපස්ථායකවරු කියලා අපිට හම්බෙනවා. හ්ම්. ඒතර අපිට මේ අග්‍ර කියන්නේ ඇත්තම ගෙනවනම් උතුම්ම දේ, හ්ම්. විශිෂ්ටම දේ, ශ්‍රේෂ්ඨම දේ, එහෙම නැත්නම් හොඳම දේ කියන අර්ථයෙන්. කවුද අග්‍ර උපස්ථායක? අග්‍ර ශ්‍රාවිකා, අග්‍ර ශ්‍රාවිකා මහා ශ්‍රාවිකාවක් ඉන්නවා, අග්‍ර ශ්‍රාවිකාව ඉන්නවා, ඊට පස්සේ අග්‍ර උපස්ථායකවරු ඉන්නවා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. එහෙම අපේ ඉතිහාසයේ සඳහන්. සරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. හ්ම්. අග්‍ර උපස්ථායක වහන්සේලා. මෙහෙම ආදි වශයෙන් කතා බහක් එනවා. ඉතින් ඒ නිසා මට හිතුණා තේරවාදී බෞද්ධ දර්ශනය මත පදනම් කරගත්තා වූ ජාතික සංවිධානයක් රට තුළ ගොඩනගන්න ඕනේ. තේරවාදී බෞද්ධ දර්ශනය මත ලංකාවේ මහාවිහාරීය සංස්කෘතිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමා ලංකාවේ අනුරාධපුර රාජධානියේ රජතුමා. එතකොට එතන සිට අපිට මහාවිහාරීය සංස්කෘතියක් හිමි. ඒක ලොකු දිග කතාවක්. හ්ම්. පුරාවිද්‍යාත්මක විග්‍රහයක් ගන්න ඕනි. අපේ තියෙන ඓතිහාසික මහාවංශය සුරෙන් කතාබහක් ඒකේ තියෙනවා. අටුවා ටීකා ටිප්පණි වලින් කතා බහක් තියෙනවා. තේරවාදයේ ලංකාවට පැමිණියාට පස්සේ පිහිටා වූ සංස්කෘතිය තමයි මහාවිහාරීය සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට ඇත්තම කියනවා නම් මේ අග්‍ර කියන කතාබහ ඇති වෙන්න මට ඔළුවට ආවේ ඔය මහා සංඝරත්නයේ ඇසුරේ නිශ්‍රයේ ඉන්නකොට අපේ රට මොන තරම් වටින රටක්ද? මේ ජාතිය මොනතරම් ප්‍රෞඩද? ශ්‍රී ලාංකීය ජාතිය මොනතරම් ශ්‍රේෂ්ඨද උතුම්ද? ඒ හැම දෙයකම මට උතුම් දේවල් පේන්න හ්ම්. ගත්තා. එතකොට ඒ උතුම්කමත් එක්ක තමයි මේ අග්‍ර කියන වචනේ එන්නේ. ඇත්තටම කියනවා නම් ඒ අර්ථයෙන් තමයි මේක විශාල සොයා ගැනීමක් එක්ක විශාල අනාගතයක් එක්ක අතීතයක් එක්ක වර්තමානයක් එක්ක නව චින්තනයක් දැක්මක් මේ පොළොවේ ජනිත කරන්න කියන බලාපොරොත්තුවකින් තමයි ওই නම තියුවේ.